ඒ කොළඹ වරාය ව්‍යාපෘතියට ගේන ආයෝජන පිළිබඳව විශ්වාසනීයත්වයක් ඔවුන්ට අවශ්‍යයි. එතකොට 2024 වෙනකම්ම මේ පනත පාර්ලිමේන්තුවේ සම්මත කරපු දවස් ඉඳලා මේ ආයෝජකව කැඳව ගන්න බැරි වුණේ ඇයි? මේ ආයෝජක ඔබතුමාලට කැඳව ගන්න බැරි වුණේ ඒ වකවානු වල තිබිච්ච පාලනයේ දූෂිතභාවය නිසා. අපි විරුද්ධ වෙච්ච නිසා නෙවෙයි. ඒ දූෂිතභාවය නිසා, පගාවිල්ලපු නිසා, කමිෂන් නිසා ඒක දිගටම සිද්ධ වුණා. ඒ ක්‍රියාවලිය සිද්ධ වුණා. එකක් පෞල් පාලනයේදී, අනිත් එක හවුල් පාලනයේදී. හවුල් පාලනයේත් පෞල් පාලනයේත් තිබුණ ඥාන ලක්ෂණයක් තමයි දූෂිතභාවය. නැත්තම් කොළඹ වගේ ප්‍රධාන ස්ථානයක ඩියුටි ෆ්‍රී සෝන් එකක් හැටියට ආයෝජනයක් එනකොට ඩුබායි වල, සිංගප්පූරුව, මලේසියාව, ඉන්දුනීසියාව වගේ රටවල් මේ ඉඩකඩ හදලා තියෙද්දි ඒ ඉඩකඩට අපේ පාලනයක් තුල නෙමෙයි. මොකද ඔබතුමාලා අපේ පාලනයක් ආවොත් ආයෝජක වෙන්නේ නැහැ, ව්‍යාපාර වෙන්නේ නැහැ, කර්මාන්ත ආරම්භ වෙන්නේ නැහැ, මේවා වැහිලා යනවා කියලා හදපු බීතියත් එක්ක අපේ පාලනයක් තුල නෙමෙයි. එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ පාලනේ විවෘත ආර්ථිකය පිළිගන්න, ඒ වගේම ඒ වැඩ පිළිවෙලම දිගටම ගෙනියපු මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පාලනේ, ඒ පාලනයන් පිළිබඳව හදපු විශ්වාසයක් එක්ක ආයෝජක එන්න තිබුණා. හැබැයි ආයෝජක ආවේ නැත්තේ ඇයි? 2024 දෙසැම්බර් වෙනකම්ම තිබුණේ ආයෝජන 3යි. ඒ ආයෝජන 3ත් නතර වුණා. පහසුකම් පිට පහසුකම් දෙනවා කියලා කියද්දිත් ආවේ නැත්තේ ඇයි? ආවේ නැති හේතුව තමයි අවුරුදු 8ක් 10ක් යනකම් පනත සම්මත වෙලා අවුරුදු 8ක් යනකම් ආයෝජන 3යි. හේතුව මොකද? දූෂිතභාවය. අපි මේ පාලනය ආරම්භ කරලා අවුරුදු 1කමාරක් යනකොට ඒ වහන්න ගියපු, අයින් වෙලා ගියපු ආයෝජනත් කැඳවගෙන තව ව්‍යාපාර 150ක් දැන් ලියාපදිංචි කරලා තියෙනවා. නව ආයෝජක එනවා. විශේෂයෙන් අපි කියන්න කැමතියි මේ වෙනකොට දැනටම අලුත් ව්‍යාපාර ගණනාවක් ජාත්‍යන්තර මට්ටමේ රෝහලක්, විශ්වවිද්‍යාලයක්, ජාත්‍යන්තර පාසලක් මේ ආදී වශයෙන් පහසුකම් සලසන ආයතන ගණනාවක් ඇවිල්ලා තියෙනවා. මික්ස් ප්‍රොජෙක්ට් හැටියට එනවා. ඒ වගේම ඇපාර්ට්මන්ට් හැටියට එනවා. අලුත් ව්‍යාපාර ගොඩක් ඇවිල්ලා තියෙනවා. ඒ වෙන මොකක් නිසා නෙමෙයි. මේ ආණ්ඩුවට තියෙන දේශපාලන ස්ථාවරභාවය නිසා, දූෂිතභාවයෙන් තොර නිසා, පගාවිල්ලන් නැති නිසා, අරයා හම්බෙන්න මෙයා හම්බෙන්න මිස්ටර් 10% ළමයික නැති නිසා, බැසිල් රාජපක්ෂලා නැති නිසා, කොටින්ම කිව්වොත් මේක තමයි ඇත්ත. ඔබතුමාලගේ කාලේ ඇවිල්ලා බැසිල් රාජපක්ෂ ගණන් මිනුම් ඉල්ලපු නිසා හැරිලා ගියපු අය අනන්ත ඉන්නවා. අපි ඒ යථාර්ථය පිළිගන්න ඕන. අද ලෝකේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ව්‍යවසායකින්ට, ව්‍යාපාරිකින්ට, ජාත්‍යන්තර ආයෝජකින්ට යන්න ඕන තරම් රටවල් තියෙනවා. හැබැයි වුන් බලනවා මොකද්ද? කලාපීය සුහදත්වය, ව්‍යාපාර ක්‍රියාදාම, වැලියු චේන් එක, බිස්නස් වැලියු චේන් එක කොයි විදිහට තියෙන්නේ? කාර්යක්ෂමභාවය, වරායේ තියෙන පහසුකම, නාවක පහසුකම, ලොජිස්ටික් ෆැසිලිටි එක, තොරතුරු තාක්ෂණය, ඒවා බලනවා. ඒ ඔක්කොටම වඩා වුන් කල්පනා කරනවා දේශපාලන ස්ථාවරභාවය. මේ ආණ්ඩුව කොච්චර කාලයක් තියෙයිද? මේ බදු ප්‍රතිපත්ති කොච්චර කාලයක් තියෙයිද? මේ නීතියේ ආධිපත්‍ය කොච්චර කාලයක් තියෙයිද? මේ ආණ්ඩුවට තියෙන ජනවරම කොච්චර ශක්තිමත්ද කියන එක ඕන ආයෝජකෙක්, ව්‍යාපාරිකයෙක් කල්පනා කරනවා. අද මේ විශාල පරිමාණ ව්‍යාපාරික ආයෝජක එන්නේ ඇයි? ඔවුන් ඇවිල්ලා අර മന്ത്രിතුමා හම්බෙන්න, ඒ ඇමතුමාගේ පෞද්ගලික ලේකම් කාපාක්කකෙදි හම්බෙන්න. ඒව නැහැ. ඒව නැහැ. අර හෝල්ට් එකේ හම්බෙන්න ඒව නැහැ. අද ව්‍යාපාර ආයෝජකයෙක් ඉඳ වය නැතු වෙනවා. පළවෙනි දේ, අද මේ සංශෝධනයත් අපි කරන්නේ මොකද්ද? ඒ වෙළඳ නගරය, කොළඹ වරාය සංවර්ධන නගරේ නියාමනය කරන්න මේ පනතෙන් තියෙන බලතල ෆේවරේෂන් එකක් නැතුව, විශේෂිත භාවයක් නැතුව, පුජ්‍යලික ස්වභාවයක් නැතුව වෙන ඕනම කෙනෙකුට සාධාරණ ලෙස හදලා දෙන එක. මේ වගේ අවස්ථා ගණනාවක් තිබුණා. 2023 BSI ව්‍යාපාර වෙනුවෙන් ව්‍යාපාරික වැදගත්කම අනුව
ව්‍යාපාර නියාමනය කරන්න හදපු දේ අනපනත් සංශෝධනය අපි 2025 අගෝස්තු මාසේ ගැසට් කළා. 2026 ජනවාරි වෙනකොට ඩොලර් මිලියන 250ක ව්‍යාපාර ගිවිසුම් අපි අත්සන් කළා. දැනටමත් අපි මේ කොළඹ ව්‍යාපාර මේ කොළඹ වරාය නගරේ අපේ රජයට අයිති කොටසේ වර්ග මීටර් ලක්ෂයක වාසස්ථාන වෙළඳ ඉඩකඩ අපි වෙන් කරලා දීලා ඉවරයි. වර්ග මීටර් ලක්ෂයක ඇපාර්ට්මන්ට් වලට වෙළඳ ව්‍යාපාර වලට ඩොලර් මිලියන 250ක මේ 2026 ජනවාරි මාස වෙනකොට ආයෝජන ඇවිල්ලා තියෙනවා. මම කලින් වගේ ඔබතුමාලගේ කාලේ එකඟ වෙලා වහල්න ගියපු ව්‍යාපාර ආයෝජනත් දැන් අලුතෙන් පටන් අරගෙන තියෙනවා. අපේ ඉලක්ක වලට අපි යමින් ඉන්නවා. ඒ නිසා මේක පරිවර්තනයක ආරම්භයක්. ඇත්තම කියන්න ඕන මේක පරිවර්තනයක ආරම්භයක්. ස්ථාවරභාවය, නියාමනය, වගකීම් සහගතභාවය, ආයෝජකයින් සමග ක්‍රියාකාරීව එකඟතාවයන්ට පැමිණීම අපේ මූලික කටයුත්තක්. ඒ නිසා ජනාධිපතිතුමාම කැබිනට් මණ්ඩලයේ අනු කමිටුවක් පත් කළා. කැබිනට් අනුකාරක සභාවක් පත් කළා තියෙනවා හයි ලෙවල් ඉකොනොමික් මැනේජ්මන්ට් කමිටි එකක්. ඒ කමිටි එකේ විදේශ ඇමතුමා ඉන්නවා, වෙළඳ ඇමතුමා ඉන්නවා, මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමා ඉන්නවා, නියෝජ්‍ය මුදල් ඇමතුමා ඉන්නවා, කර්මාන්ත අමාත්‍යවරයා හැටියට මම ඉන්නවා. ඒ විතරක් නෙමෙයි BOI chairman, port city chairman අපි හැමෝම ඉන්නවා. ඒ නිසා අපිට පහසුවක් ලැබිලා තියෙනවා. මොකද්ද? කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සහිතව ඍජුව විදේශ ආයෝජන වලට කැඳවන්න අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා. අපි එතනින් අනුමත කරාට පස්සේ කැබිනට් මණ්ඩලය අනුමත කරලා මේ පාර්ලිමේන්තුව අනුමත කරලා වේගවත් මේ ගමන යන්න පුළුවන්. අපේ වයිස මුස්තාපා මන්ත්‍රීතුමා කිව්වා මේ කාලයේ ප්‍රමාදය ගැන ගැටලුවක්. ඒක පිළිගන්නවා. ඔබතුමා කියක හරි. ඒ ප්‍රමාදය දැන් අඩු කරන්න අපි කටයුතු කරමින් යනවා. විශේෂයෙන් මේ ප්‍රමාදය ඇති වෙලා තියෙන්නේ එතන රෙජිස්ටර් කරාට පස්සේ නැවත මුදල් අමාත්‍යාංශයට ඇවිල්ලා මුදල් අමාත්‍යාංශය කටයුතු කළා අදාළ නිර්ණායකයන්ට අනුව බලන්න ඕන. අපි ඔබතුමාලට කියනවා සති 6ක් ඇතුළත ඒ අවශ්‍ය අනුමැතින් ලබා දෙන්න අපි හයි ලෙවල් මැනේජ්මන්ට් කමිටි එක දැන් තීරණය කළා තියෙනවා. මොකද ඇත්තම මේ ප්‍රශ්නේ එක අපේ රටේ ඔබතුමා කියන්න ව්‍යාපාර කර්මාන්ත ආයෝජකයෝ આવොත් අඩුතරමේ දින 179ක් යනවා. ආයතන 26කට වැඩිය අවසර ගන්න ඕන. ඒක නිසා තමයි අපි දැන් මේ ඉන්ඩස්ට්‍රියල් වලට අපි ඉන්ඩස්ට්‍රියල් ෆැසිලිටේෂන් සෙන්ටර් එකක් පටන් ගන්න යන්නේ. සිංගල් වින්ඩෝ සිස්ටම් එකක්. එක තැනකින් අනුමත කරගන්න.